රිවිත් බාගේ මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තවත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ පැත්තට එන්නකෝ. වලාකුළු කියන්නේ මායාවක් වගේ. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ඒ වලාකුළු වලට පුළුවන් මිනිස්සෙක්ගේ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. හොඳට ඉර පායලා පැහැදිලි වලාකුළු තියෙනකොට අහස වැස්ස වැටෙන්න කලින් ඒ අඳුරු වීගෙන යනකොට එන අහස, ඉර බහිනකොට ඒන අහස, ඒ වෙලාව මතක් කරනකොටත් කතාවක හිතින් මැවෙන රූපයක් වගේ. ගොඩක් දවසකින් යාළුවයි මායි හම්බුනේ නැති හින්දා අද අපි දෙන්න ආවා වැවරවුමට. මානසික නිදහස අතින් පුදුම තරම් සැනසීමක් දැනෙන තැනක් තමයි කුරුණෑගල වැවරවුම කියන්නේ. විවේකයක් ලැබෙන හැම අවස්ථාවකම අපි දෙන්න ගොඩාක් යන්න කැමති තැනක් තමයි වැවරවුම කියන්නේ. කලිනුත් කිව්වනේ අහස එක එක වෙලාවට එක එක විදිහට තමයි තියෙන්නේ. අපි උදේ එනකොට පැහැදිලි අහසක් තිබුණේ. දැන් බලන්නකෝ අහසට වෙලා තියෙන දේ. අපට බාධා පුංචි වැහි බින්දු ඇතුගල තියයින් වැටෙනවා පේනවද? හිතට ගතට වගේම මනසටත් දිව්‍ය ඖෂධයක් තමයි අපි කැමති මිනිස්සුත් එක්ක අපි කැමතිම තැනකට වෙලා ඉන්න ලැබෙන එක. ඒ වගේම ඒ වෙලාවට ගැලපෙන පරිසරය වෙනස් වීම. මම හැමදාමත් කියන දෙයක් තමයි මේ සෝබා දහමට ආදරය කරන්න. මේ සෝබා දහම ආරක්ෂා කරගන්න. එයා අපිට ගොඩාක් ආදරේ. හැබැයි ඒක දැනෙන්නේ සෝබා දහමට ආදරය කරන අයට විතරයි. बिंबशा वही मातमा सित संखा निवी मेदा हो सज के जो आए तू आँखों के सामने नजरा लगे ना मेरी संसारिणी मगे नन्ना दुल्हनिये मामवनाहीने ඔබ ඉන්නවා දවස පරිණත වෙද්දි තේරෙනවා මානසික නිදහස තරම් වටින දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා. ඔයාට මොන දේ නැති වුණත් කවදාවත් ඔයාගේ මානසික සතුට නම් ඇති කරගන්න හිතන්නවත් එපා. ඔයාගේ ජීවිතේ ඔයාට ගොඩාක් වටින්නේ ඔයා ආදරෙන් තියෙන එක විතරයි. සමහර විට ඔයා මේ වෙනකන් එහෙම ඉන්න නැතුව ඇති. හැබැයි දැන් ඔයා පටන් ගන්න ඕනේ ඔයාව සතුටින් තියෙන එක විතරමයි. දන්නවද?
හදවතින්ම තව කෙනෙකුට ආශිර්වාදයක් කෙරුවොත් ඒ ආශිර්වාදය අනිවාර්යෙන්ම ඒ කෙනාට ලැබෙනවා කියලා. ඉතින් මගේ පුංචි ළමයෝ නැති වුණු සතුට ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. හැම වෙලෙම ඔයාව සතුටින් තියන්න. මාව අහගෙන හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. නිතු පේන හැම හීනයි